ගොඩක් වෙලාවට මෙලෙස බබා දඟලනවා අඩුයි කියලා පැමිණෙන කාන්තාවන්ගේ බබාලා නිරෝගී වෙනවා. ඒගොල්ලෝ සමාට නිදාගෙන හිටියා වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් බබාලත් බඩ ඇතුලේදී වෙනත් ක්‍රියාවක් නිසා සමාට බිසි වෙලා හිටියා වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට බබා ඒක වෙන්න පුළුවන් පළවෙනි වරට තමන්ගේ ඇඟිල්ල කටේ දාලා උරන්න පටන් ගත්ත වෙලාව. මේ වගේ දේවල් වෙන්නට පුළුවන්. කෙසේ හෝ වේවා ඇතැම් අවස්ථාවලදී මෙහිදී අපිට යම් යම් සංකුලතාවයන් අඳුරා ගන්නට පුළුවන් වෙනවා බබාගේ මෙලෙස දැඟලීම අඩු වෙනකොට. ඒ නිසා ඔබ මේක ඉදිරියට තහවුරු කර ගැනීම අවශ්‍ය වෙනවා මේ වගේ පරීක්ෂාවක් සිදු කරලා. ඔබ මවක් විදියට ඔබගේ දරුවාව දැනෙන්නේ ඔබට තමයි තේරෙන්නේ ඔබගේ දරුවාගේ වෙනස් වීම. එම නිසා එලෙස යම් කිසියෝ වෙනස් වීමක් පවතිනවා නම් ඔබ ප්‍රමාද කරන්නේ නැතුව වහාම පරීක්ෂා කර ගැනීම අවශ්‍ය වෙනවා. ඔබගේ දරුවා සහ ඔබ මෙම ගර්භණී සමය තුළ නිරෝගීමත්ව ඉදිරියට ගමන් කිරීම සඳහා.